ගෞරවනීය අනුබුදු පියාණනි මට ප්‍රශ්න දෙකක් තියෙනවා. එක ප්‍රශ්නයකට පිළිතුරු මෙතුමා අහපු බුද්ධ ශක්තියෙන් පොඩි අවබෝධයක් ලැබුණා. පළවෙනි ප්‍රශ්නය තමයි මේ මන කියන ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ අනිත් ඉන්ද්‍රියන් සමග. දැන් අස කන දිවන. ඔව් දැන් ඔය මහත්තයා ඇහෙන් රූපයක් දැක්ක ගමන් ඇහි ඊට වැඩි හා කිසිම දෙයක් නැහැ උපාදෝපි අයෝපි පඤ්ඤායන්ති. ඇහෙන් රූපයක් දැක්කහම ඇහි නවතින්නෙත් නැහැ ඇහි වෙන මොකවත් වෙන්නෙත් නැහැ මේ කැමරාවෙන් ටික් කියලා ගත්ත විතරයි. කොහෙද නමුත් ක්‍රියාත්මක වෙන්නේ? ඔය ඇහෙන් ගත්ත පණිවිඩේ වහාම මනසට දෙනවා. කනෙන් ගත්ත ශබ්දය වහාම මනසට දෙනවා. නාසයෙන් ගත්ත ගඳ සුවඳ, දිවෙන් ගත්ත රස මේකයි කියලා. ශරීරයට ආපු පහස සුවය මනසයි විඳින්නේ. ඇහැ බිඳවන්නේ. තේරුණාද? වැටුණා. ඇහැ කන නාසය දිව කය මන පිනව විඳවන්නේ. හැබැයි එහෙන් රූප බලන්න නැවත නැවත මනසෙනුයි කියන්නේ. ඒක නිසා මේ මනසට තමයි ඔක්කොම. දැන් උදාහරණයක් හැටියට අපි හිතමුකෝ මේ කවුරු හරි ලෙඩෙක් වුණා. ලෙඩ හැදලා දැන් ඉස්පිරිතාලේ ගියා. දැන් මැෂින් එකකට දාලා දැන් ඒ පුද්ගලයාගේ මේ ඇහැ තියෙනවා. හැබැයි ඇහෙන් දැන් රූප බලන්නේ නැහැ. කනෙන් ශබ්ද අහන්නේ නැහැ. දැන් ඔබ කියනවා අසඤ්ඤ වෙලා, විසඤ්ඤ වෙලා. දැන් මොකද උනේ? මන අර ඉස්සෙල්ලා තිබුණාට වඩා අනික් හයේ බලයත් එක්කම ක්‍රියාත්මක වෙනවා. මනස දැන් ඔය අපි හිතමුකෝ දැන් ඔය පුද්ගලයෙක් ගිහිල්ලා දැන් ඔය ICU එකේ ඉන්නවා කියලා සිහි නැතුව ඔය පුද්ගලයාගේ අර බාහිර ලෝකෙට සම්බන්ධ වෙන ඇහැ කන නාසය දිවකය සම්බන්ධතාවය කැඩිලා. හැබැයි මනස අර වගේ 6 ගුණයක් වේගෙන් ක්‍රියාත්මකයි. මනස කල්ප 91ක් අතීත කාල පරාස 91ක තුල ඒ පුද්ගලයා සියලුම දේ අග ඉඳන් මුලට සමාලෝචනය කරලා බලවත්ම දේ උපාදානය කරගෙන ආය අලුතෙන් තැනකට යන්න හදනවා. තේරුණාද? ඔබ සියලු දෙනා මරණ මොහොත වෙන්නේ ඒකයි. නිවන් දැක්කොත් අරහත් වුණ අර මනසේ මොකවත්ම නැහැ. අර ඇතුලේ මතක සටහන් කිසිම දෙයක් නැහැ, ගතියක් නැගති. මොකද වෙන්නේ? ආයෙ උපදින්න දෙයක් නැහැ. අර ඇතුලේ මනසේ බැලුවහම කොහෙවත් නැහැ. මනසේ ඊටාම පිරිසිදු නික්ලේශී. එකම තැනක්වත්, එකම ගතියක්වත්, එකම මතක සටහනක්වත් නැහැ. උපාදානය කරගත්ත දෙයක් නැහැ. සබ්බූපදීපත්ති දැන් නිවන් දකින්න. ආයෙ උපදින්න බෑ. ඒකයි මේ වෙන්නේ. එතකොට ඔබට තියෙන්නේ පිට බාහිරේ පිරිසිදු කරගන්න නෙමෙයි ඇතුළාන්තය ආධ්‍යාත්මේ නාම කාය පිරිසිදු කර ගැනීමයි මේ සමුදය නිරෝධය ක්‍රියාවලියෙන් කරන්නේ.